හිතන්න ධනය කොච්චර එක්රැස් කරගත්තත් වැඩක් තියනවද? අවුරුදු 61ේදී අවුරුදු 20ක් හිරියට යන සිද්ධ වෙනවා. මොකද ඇති ඵලය? තමන් මහජනයාගේ බදු මුදල් වලින් ඉගෙනගෙන මහජනයාගෙන් වැඩ කරන්න මහජනයාගෙන් වැටුප් ලබා ගැනීම තමන්ගේ දරුවන්ට ආහාර අධ්‍යාපනය නිවාස ගොඩනැගීම සඳහා බදු මුදල් වැය කරමින් මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන්න පුළුවන්ද? මොකද ඇති ඵලය? ඒ හැම එකටම දඬුවම් ලබා දෙනවා. කළ යුතුයි. එනිසා බදු මුදල් පිළිබඳ ප්‍රශ්නය ඒක හුදු බදු ගෙවීම සහ බදු ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. එතනින් එහාට ගියපු ජාලගත ප්‍රශ්නයක් මෙතන තිබෙනවා. අපිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව චෝදනා කරන්න පුළුවන් වෙයි, රේගු දෙපාර්තමේන්තුව චෝදනා කරන්න පුළුවන් වෙයි, සුරාබත් දෙපාර්තමේන්තුව චෝදනා පළක් නැහැ. මේක එකට ගොඩ ගැහුණු එකිනෙකට අන්තර් සබඳතාවයන් තිබෙන ජාලයක්. මේ ජාලෙ බින්දින්න ඕනේ නැද්ද? ඒ සෑම කෙනාටම මම කියන්නේ. අපේ රාජ්‍ය යාන්ත්‍රණ මේකට සූදානම් වෙන්න ඕන. මේකට සූදානම් වෙන්නේ නැත්නම් කල්තියා යන්න පුළුවන්. මම කියන්නේ.